මෙම දේවස්ථානය පිහිටා තිබෙන්නේ සිසිලියේ මෙසිනා පළාතේ තින්දරි නැමැති ගම්මානයේය. මෙය පුරාණ ග්‍රීක නගරයක නටබුන් මත මුහුදට ඉහළින් වූ කඳු මුදුනක පිහිටා ඇත. එහි ආරම්භය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස තරම් ඈත අතීතයේ සිටම වන්දනාමාන කළ ස්ථානයකි. සිද්ධස්ථානයේ වන්දනාමාන කරන කේන්ද්‍රීය වස්තුව වන්නේ කළු කන්‍යාවය ඉතාලි බසින් මදොන්න නේරා ලෙස හැඳින්වෙන දරුවා සහිත මරියතුමියගේ ලී ප්‍රතිමාවයි. මෙම ප්‍රතිමාවට නැගෙනහිර මධ්‍යධරණී මුහුදු ප්‍රදේශ සම්භාවයක් ඇත. ක්‍රිස්තු වර්ෂ 8-9 වන සියවස නැගෙනහිරින් පැමිණි නැවක් අයිකොන්ලාස්ටික් පීඩාවලින් ප්‍රතිමාව ආරක්ෂා කර ගැනීම සඳහා එය රහසිගතව රැගෙන ආ බව සඳහන් වේ. නැව තින්දරි බොක්කේ එනම් මරිනෙල්ලෝ කුණාටුවකට හසු විය. ඔවුන් ප්‍රතිමාව රැගත් පෙට්ටිය බිම නොතබන තුරු නැවට ආපසු ගමන් කිරීමට නොහැකි විය. මෙය කන්‍යාවගේ කැමැත්ත බව විශ්වාස කළ දේශීය ජනතාව ප්‍රතිමාව කඳු මුදුනකට ගෙන ගොස් එහි ස්ථාපිත කළහ. තින්දරි යන සිසිලියේ වඩාත් වැදගත් හා පැරණිතම මරියතුමියගේ වන්දනාමාන පවත්වනු ලබන ස්ථානයයි. වර්තමාන බැසිලිකාව ඉදිකරන ලද්දේ 1979 වර්ෂයේදීය.